හායි ෆ්‍රෙන්ඩ්ස් අද ආවේ වඩු වැඩ කරනවාට සුපිරි ප්‍රොඩක්ට් එකක් ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න. ඉතින් අද මම අපේ මඩුවේ ප්‍රධාන ස්ප්‍රේ බාස් කෙනෙක් ඉන්නවා. එයත් එක්ක කතා කරනවා මේ ගැන. ඉතින් යාළුවනේ අපි බලමු මේක වෙන්නේ කොහොමද? අපි අයෙන් අහමු. ලසා ඔව් මොකද මේ ප්‍රොඩක්ට් එක ගැන හිතන්නේ? ප්‍රොඩක්ට් එක කියන්නේ ඉතින් ආයෙ සුපිරි බියුටි ප්‍රොඩක්ට් කියන්නේ ඉතින් මේකෙන් දැන් අපි සෑහෙන කාලයක් තිස්සේ කරනවානේ ඔව් නේ කිසිම ගැටලුවක් නැහැ ඉතින් වැඩිත් ලස්සනයි ඕන කෙනෙක්ට ගන්නත් පුළුවන් වැඩේ ලාභයි වැඩිත් ලාභයි මේ ඊට මේකෙන් ලීටර 3ක් හදන්න පුළුවන් කැත නැතුව අනිවාර්යයෙන් ඈ අඩු ගන්නට ලීටර 3ක් හදා ගන්න පුළුවන් රුපියල් 1800 1800 හරි 1800 මම දැන් හැදුවා මේ ලීටර 4ක් හැදුවා මම ගන්න ලීටර 4ක් හැදුවා මේ පේනවනේ මේ කලර් එක මට උමනා ගන්නට කලර් එක ගන්න මම දැන් හතරක් හදාගෙන තියෙන්නේ. වර්ල් නට් එකම චුට්ටක් දැම්මනේ. වර්ල් කලවම් කරලා මම හදාගත්තා. තමන්ට මොනවා පාට එන විදිහට ඒක කලවම් කරලා ගන්නට හදා ගන්න ඕනේ. ඔව්. මේ දැන් මම මේකේ තව හොඳ දෙයක් තියෙනවා දුරන්ත මේ මෙහෙම ගාලා නවත්තන්න අපි දැන් ගොඩක් කළා මේක ගාලා. ඔව්. මේක දැන් නවත්තලා තියලා නැවත ගෑවම පැල්ලම හිටින්නේ නැහැ. පැල්ලම හිටින්නේ නැහැ නේ. මේක එකක් ගෑවොත් මේක බාගෙට නවත්තන්න බෑ. ඔව් ඔව් අනිවාර්යයෙන් ඉවර වෙනකම් මේක ගන්න ඕනේ. දැන් මම මේ නවත්තලා දැන් මේ වත් එක්ක කතා කර ඉන්නවා. මේ තව එම ගැටලුවක් නෑ ගන්න. දැන් මම මේක හා කරනවා නේ. ඔව් ඔව්. මේක වේල්ලා දින්න දැන් ඔව් දැන් වේල්ලා දින්නේ. මම මේක දැන් හා කරනවා. නම් අපිට පේන්න ගන්න. දැන් අපි ඔයා කොච්චර කාලෙක ඉඳන් වැඩ කරනවද මේ ස්ප්‍රේ වැඩ? අනිත් අවුරුදු 5ක් මෙහෙම මේ පඩක් කරන අවුරුදු 5ක් කරනවා. ඔව් අනිවාර්යයෙන්. ඊඩිසෙල්ලත් කරානේ. ඉතින් අවුරුදු 18ක් වෙනවා. 18ක් නේ. 18ක් වෙනවා. ඉතින් මම අවුරුදු 5ක් මේකම කරා. ඔව් අනිවාර්යයෙන්. ආම කිසිම ගැටලුවක් නැහැ නේ. ඉතින් ඔයකේ මට කියලා එහෙම කරගන්න ඕන නම් තමන්ගේ වැඩක් මට නම්බරේ කාලින් දායි කතා කරන්න. ඔව් උඹට ඔයාට වැඩ කරද හැකිනේ. කවුරු හරි වැඩකට කතා කරොත් වැඩේට කරද හැකිනේ. මට කරද හැකිද මගේ නම්බරේට කෝල් එකක් දෙන්න. ඔව් මම නම්බරේ දාන්න යන්න. නම්බරේ දාන්න මේ ඒ වගේම මේ අපේ ප්‍රොඩක්ට් එකත් මිලදී ගන්න පුළුවන් නේ. පුළුවන්. ඔව්. මේකෙන් තමයි ඉතින් කරන්න තියෙන්නේ මේ වැඩේ හොඳයි. හොඳට කරන්න බෑ කාගුණත් මේ අනිවාර්යයෙන් මේ බඩුවක් කියන්නේ ජීවිත කාලෙම එකයි. එකයි. එකපාරම හොඳ දෙයකින් ඔව්. වැඩේ ලාභයට හොඳ දෙයකින් කරගන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ වෙන්න ඕනේ. දැන් මේ ගාලා මේ පාට එනෝනේ අපි ෆිනිෂ් එකේදී මෙන්න මේ පාට තමයි ආයේ එන්නේ. පාට එන්නේ සීලර පාට. දැන් මේ වේලුනහම අර පාට. වේලුනහම මෙහෙම. වේලුනහම පාට වෙනස් වෙනවා. ඔව්. ඊට පස්සේ අපි සීලර් එකෙන් අපි ගන්න. ඔව් සීලරෙන් හරි টොප් කෝට් හරි ගන්න. අපි දැන් ඕගොල්ලන්ට මේ টොප් කෝඩ් එකෙන් තමයි ගන්න පුළුවන්. টොප් කෝඩ් එක ගන්න ඕගොල්ලෝ. අපි දැන් සීලර් එකෙන් ගියාවට ඒ අපිට වැඩේට අවශ්‍ය විදිහටනේ. අපිට දැන් මේක අනිත් ජනෙල් පියන් ජනෙල් පියන් උළුවව දොරවල් වහලවල් ඔක්කොටම ඕක තමයි හරියන්නේ. වල් අත්වැල් නේ. අනිත් කොන්ච බඩු අපි මේකෙන් ගන්න. ඔව් අනිවාර්යයෙන්. මේක අර වැඩේට අවශ්‍ය විදිහට තමයි. ඔය තව මොකක්ද පාටවල තියෙන්නේ? තව තියෙනවා අපි ගාව ජැක්ෆුට් එක තියෙනවා. ඔව්. මේ බර්මටික් එක තියෙනවා. ඔව්. වර්ල්නට් එක තියෙනවා. ඔව්. මේ මහෝගනි තියෙනවා. තව උමනා කලර් එකක් තියෙනවා අපි හදලා දෙන්න පුළුවන්. ඔව්. දැන් මේ ටික තමයි මේ ටිකෙන් ඕන පාරක් හදලා මේකෙන් කරන්න බැරි දෙයක් නෑ ඕන කලර් එක ගන්න පුළුවන්. ඕකෙන් තමයි කලර් එක දෙන්න පුළුවන්. ඉස්සරහම ලෙවර් ඊය ෆිනිෂ් කරගෙන 320න් අල්ලන්න ඕනේ නේ. අන්තිමට 320න් කපලා තමයි ගන්න. ඒක එක පැත්තයි ගන්න පුළුවන් නැත්නම් අනිත් පැත්ත ගාලා තිබ්බොත් පැල්ලම හිටිනවා. එක පැත්තෙන් පැත්ත තමයි ওই විදිහව ගන්නෙ නේ. වේලලා ගන්න. අනිත් පැත්ත හරවන්න බෑනේ. ඔව් ඔව්. නිසා මේ වේලලා තමයි ගන්න ඕනේ. කොලා සම්ද කෝප් එක. ගන්න ඕනේ. මේ ඒතකොට මේ තව එකක් ගාමුද බල? තව එකක් ගාලා බලමුනේ. ගාමු. මේ තියෙන 220 හොඳට ෆිනිෂ් කරපැකගෙන මේ 80 මැෂින් ගහලා ඔව් පොටි අඩු පාඩු දාලා 150න් මැදලා ඔව් ඊට පස්සේ 320න් අර වගේ සෑන්ඩ්‍රෙන් මේ මැදලා තමයි මේ තියෙන්නේ. මේ උඩට පින්දලා කරලා ඔයා ඔක්කොම කරනවානේ මේ එතකොට ජනෙල් පියන් පැන්ටි කබඩ් වහලවල් උළුවා ජනෙල් ඕන දෙයක් අපි මම කරනවා. මට කියලා කරගන්න ඕන නම් මම මේ නම්බරේට කෝල් එකක් දෙන්න. 077යි 13යි 15යි 210 උලංග යටින් දායි නම්බර එක. ඔව් මේ ඒකට කතා කරන්න. අනේ මේ ප්‍රොඩක්ට් එකම කරද හැකිනේ. නෑ වෙන එකකින් උනත් අවුලක් නෑ කරනවානේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඕන ප්‍රොඩක්ට් එකකින් අපි කරනවා ඉතින්. ඔව් ඉතින් මේකෙන් ලාභයි. ලේසි වාසිය ඔක්කොම තියෙනවා. මේකයි වටිනාකම තියෙන්නේ. ඕන ප්‍රොඩක්ට් එකකින් අපි කරනවා ඒක ගැටලුවක් නෑ. අර කාටවත් අනුවර දෙයක් කරගන්න පුළුවන්. ඔව් ඔව්. ඒකයි අපි ඉතින් අපි කියන්නේ මේ
මුලින්ම වටේ ගාලානේ පටන් ගන්න. වටේ මං ගෑව ඉස්සෙල්ලාම ධාරවල ගා ගන්න. එතකොට ඕක ඔහම අවුලක් නැද්ද ඔහම තැනින් තැන නිකන් ඉලුවට? නෑ එහෙම ගැටලුවක් නෑ බලන්න මම දැන් මේ ගානවනේ. මං ධාරවල ඉස්සෙල්ලාම ගෑව කොහොමද දන්නවද? ඔව්. මේකේ දැන් නැත්තම් පාරේ හිටිනවා අන්තිමේදී ගෑවෝ. දැන් මේකේ ගාලා ඉවරලා ධාර ගෑවොත් අර ස්පංචේ ගෑවෙනවනේ. ඔව් අනිවාර්යයෙන්. හරහා පාර හිටිනවා. ආයෙ අදින්න වෙනවා. ආයෙ අදින්නේ. ඒ නිසා හරහා පාර දැන් මේ උනාට පාර ගාලා තින්නේ. ඔව්. ඔන්න මං හදනවා ඒක. පැල්ලම් අරවම ඔක්කොම ගිහිල්ලා ගාන්ට ලීයට වෛරවත් එක්ක ඔන්න පාර ඔන්නේ. පින්සලකින් ඕක ගාන්න කියනම් කොච්චර වෙලා යයිද? පින්සලෙන් ගාන්න ගොඩක් වෙලා යනවා. පින්සලෙන් ගාන්න වෙලා යනවා. ස්පංජයෙන් ෆිනිෂ් එකත් හොඳයි. ෆිනිෂ් එක මට්ටමටම ගෑවෙනවා. ගෑවෙනවා. අපි පින්සලෙන් ඔන්න එක ගාලා පෙන්නන්න පුළුවන්. ඔව්. පින්සල එකක් ගාලා පෙන්නන්න. පින්සලෙන් ගෑවොත් ආයෙ ස්පංජිනුත් අදින්න වෙනවා. ආ පින්සලෙන් ගාලා පෙන්න. පින්සල එකක් කොන ගාලා පෙන්නන්න අපි. බලාගන්න. උඩට ගිහිල්ලා ගන්න. මේ යසංගින් දැන් ඉල්ල ගන්න. නෑ මම පින්සල එකක් ගානවා මේ බලන්න. පින්සලෙන් ගාලා වෙන්නම ඉතින්. ඔව් ඔව් එතන. කොහොම ගෑවත් ඉතින් හරියට කොහොම ගෑවත් එකම ගාන්න එනවා. පින්සලෙන් ගෑවත් මේ දැන් අස්සල් මුල් වල ගානවා නම් පින්සලෙන් තමයි අපිට ගාන්න වෙන්නේ. පාවිච්චි කරන්න වෙනවා නැත්නම් ගණ්ඩකින් ස්ප්‍රේ කරන්න වෙනවා. ඊට වඩා පින්සල හොඳයි. ගන්නේ ස්ප්‍රේ කරන්න කිව්වොත් මුළු කළු වෙනෝනේ. කළු වෙනවා. මේක හරියටම කරගන්න අපිට මම කරනවා. ඔව් ඒක දන්නේ නැති කෙනෙක්ට ඉතින් පොඩ්ඩක් ගෙදෙට්ට අමාරු ගණ්ඩකින් කරන්න. නිසා අපි අර හැම විදිහටම කරනවනේ දුලංග. ඔව් අනිවාර්යයෙන්. ඕන විදිහට කරනවා. කස්ටමර් කැමති විදිහට කරලා දෙන්න. ගන්නේන් නම් ගන්නේන්. ඒකනේ අපිට වෙන්න ඕනේ. කස්ටමර් සතුටුත් තමයි අපිට සතුටු වෙන්න පුළුවන් වැඩේ හරියට කරලා දෙනවා මේ අපි. නේද පින්සලෙන් ගන්නවා. පින්සලෙන් ගන්න ඕන බලන්න සෑහෙන්න වෙලාවක් යනවා. මම පින්සලෙන් පින්සල පොඟෝ ඉන්න එපේ. පින්සලට පොඩ්ඩයි නෙන්නේ. ඔව් ඔව්. පංචි කැලලට ගොඩක් එන එතකොට අයිත් එක පින්සලෙන් ගෑවත් කොහොම පංචෙන් අදින්න වෙනවා අපිට. අදින්න වෙනවා. අර මට්ටම් කරගන්න. පින්සලෙන් ගෑවා එහෙම කටලුවක් එන්නේ නැහැ. හැබැයි අපි මීට ඉස්සෙල්ලා ගොඩක් වීඩියෝ දාලා තිනවනේ. දැන් ඒ වගේ පංචෙන් හරියටම වැඩේ කරගන්න විදිය සරලවම කියලා දීලා තියෙන්නේ. කියලා දීලා තියෙන්නේ. ඔව්. අර LBC ලෑලි කරේ අපි තේක පාට. ඔව් ඔව්. ඒකේ මතකද? මතකද? මේ YouTube එකේ තමයි ඉතින් ඔක්කොම වීඩියෝස් තියෙන්නේ අපි. පින්සලෙන් ගාලා මේ උනාට බලය පින්සලෙන් ගාලා තියලා ඔන්නම තියන්න පුළුවන්. පින්සලෙන් ඔන්න මට්ටම් කරන්න පුළුවන්. ඒකත් හරියටම කරගන්න ඕනේ. ඔව් පින්සලෙන්. ඔව් පින්සලෙන් මට්ටම් කරන්න ඕනේ දැක්කයි. ඔව්. පංචි කැලේ. පංචි කැලේ නැතුව පින්සලෙන් මට්ටම් කරදයි නේ. පින්සලෙන් මට්ටම් කරගන්න. ඒක ඉතින් ටක් ගාලා වැඩේ. පැල්ලමක් පින්සල් පාරක්වත් නැහැ දුන්නා. නෑ අනිවාර්යයෙන්. මම පින්සලෙන් ගෑවේ. ඔව් ඔව් ඔව්. කොහොමත් ඒ ඩයි එක වෙන එකයි ඩයි එකේ තියෙන මේ වයිරම එහෙම තියෙනවා ආයේ නිකන්. ඈ පංචි කැලෙන් ගාපු එකයි දෙකම එකයි. ඒක අර ගමන්ට පහසු විදියට පහසු එකෙන් කරගන්න පුළුවන්. මට නම් ලේසි මේක. ඒ නිසා මම මේක තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. ඔව් ලේසි කාලය ඉතුරු කරගදයි. ඉතුරු කරගන්න ඕන නිසා මේ මේක තමයි මම වැඩි කරන්නේ. එහෙනම් අපි ඊගා වීඩියෝ එකේදී තව ටිකක් මොනවාරි කියමු. টොප් කෝට් එක ගන්න විදිය අපි පොඩ්ඩක් කියමු. කෝඩ් එක කියලා දෙමු ඊගා වීඩියෝ. ඔව් දැන් මේවා මේ විකුණන අපිට ගන්න පුළුවන් සල්ලි දීලා. පුළුවන්. ඩෙලිවරි ඒවද කෑෂ් ඔන් ඩෙලිවරි ඒවද හැකි අපිට නමයි ඇඩ්‍රස් එක ටෙලිෆෝන් නම්බර් එකයි WhatsApp මැසේජ් එකක් දාන්න. ඒ වගේම ඔයාට අවශ්‍ය පාට හෝ මේ টොප් කෝට් එකේ වර්ගය අපිට මැසේජ් එකක් දාන්න ඕනේ ඔයාට අවශ්‍ය. හරි. එහෙනම් යාළුවනේ අපි ගියා. බොහොම ස්තුතියි.